හිතේ ලෙඩක් තිබුණොත් ඒක එළියට නොපෙන්වා ඉන්න පුළුවන්. හැබැයි හැමේ ලෙඩක් තිබුණොත් ඒක පේනවා. එහෙම හැමේ ලෙඩක් හැදුනට පස්සේ ඖෂධීය ප්‍රතිකර්ම කරලා සුවපත් භාවයක් ලබා ගත යුතුයි. ඒ වෙනුවෙන් කතා කරන්න අපි ආරාධනා කළා රන්පති විද්‍යාරත්න මහතාට. චර්ම රෝග එහෙම හැදෙන්නේ ඇයි? සාමාන්‍ය ජාන වලින් එනවද නැත්නම් කොහොමද වෙන්නේ? ඔව්, චර්ම රෝග හැදෙන ආකාර ගණනාවක් තියෙනවා. මේකේ අවසානයේ කොහොම හරි ශරීරයේ ලේ විෂ වීම. ඒ කියන්නේ බ්ලඩ් පොයිසනින් වෙන එක. එහෙම නැත්නම් ලේ වල අසාත්මිකතාවය, බ්ලඩ් ඇලර්ජි කියන එක. එහෙම නැත්නම් බ්ලඩ් ඇසිඩිටි, ලේ වල ආම්ලික ගතිය වැඩි වීම. ඊට අමතරව වත්මනේ අපි දැකලා තියෙනවා මේ ලේ වල ඝනත්වය, බ්ලඩ් තික්නස් එක වැඩි වුණාමත් මේ ලේ වල විෂමතාවය, ලේ වල විෂ වීම ඇති වෙලා ඉවරලා මේ චර්ම රෝග හට ගන්නවා කියලා. අපි පාරම්පරික ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට කියනවා නම් විශේෂයෙන්ම ජානමය හේතු, ඔබගේ වගේ ජානමය හේතු තියෙනවා. ඊට අමතරව මේ නොඑක් ගන්නා විෂම ආහාර වර්ග සහ ඇවතුම් පැවතුම් ඒවා ගණනාවක් තියෙනවා. ඉතින් අපි රෝගියාට ඔහුට වැරදුනේ කොතනද කියන එක පළවෙනිම පරීක්ෂා කරලා බලලා රෝග මූලය සුවපත් කරනකොට අර වැරදුනේ කොතනද කියන එක තමයි අපි මුලින්ම අයින් කරන්නේ. ඒත් සමග තමයි ප්‍රතිකාර පටන් ගන්නෙ. ඉතින් චර්ම රෝග ගැන කතා කරනකොට මේක හැමේ රෝග, චර්ම රෝග කියලා හඳුන්වුවාට අපේ පාරම්පරික ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ මේක කුෂ්ඨ කියලා තමයි හඳුන්වන්නේ. ඒතර කුෂ්ඨ ප්‍රභේද වෙනවා. මහා කුෂ්ඨ සහ ශුද්ධ කුෂ්ඨ කියලා. එතකොට මහා කුෂ්ඨ 7ක් සඳහන් වෙනවා. ශුද්ධ කුෂ්ඨ එහෙම නැත්නම් කුඩා තත්ත්වයේ කුෂ්ඨ 11ක් ගැන කතා කරනවා, සඳහන් වෙනවා. එතකොට කපාල, උදුම්බර, මණ්ඩල, රුස්සජිහ්ව, කාකන, පුණ්ඩරීක ආදී වශයෙන් මහා කුෂ්ඨත්, ඒක කුෂ්ඨ, චර්ම කුෂ්ඨ, කිතිබ විපාදිකා, අලසක දද්රූපාම, කජ්ජු, රුසත, චර්ම දලයේ විස්තෝපය 11 කුෂ්ඨතා කියලා අර කුෂ්ඨ 11 ගැන සඳහන් වෙනවා. මට මේක විශේෂයෙන්ම කියන්න හේතුව කාරණේ තමයි මේ කිතිබ කියන එක ගැන විශේෂ හැඳින්වීමක් කරන්න ඕනේ. චර්ම රෝග ගත්තම බොහෝ වෙලාවට චර්ම රෝග වල තියෙන ප්‍රධානම දේ තමයි හැමෙන් එළියට දැමීම. හැම කසනවා, පිට දානවා. හැම කසනවා, බිබිලි මතු වෙනවා, තුවාල මතු වෙනවා. ඒවා ගොඩක් වෙලාවට දැවිලි සහිතයි. ඒ වගේ අවස්ථාවන් දකින්න පුළුවන්. නමුත් මේ කිටීබ කියන එකේදී අනිත් චර්ම රෝග වලට වඩා වෙනසක් තියෙනවා. මේක ඊටාම සාර්ථකව සනීප කරන්න පුළුවන් රෝගයක්. මේකෙදී කසන විට කුඩු හැරෙනවා. ස්‍රාව ගලන්නේ නැහැ. ගොඩක් වෙලාවට පළු දාන්නේ නැහැ. මේක පොතු කබර, එහෙම නැත්නම් සොරයිසිස් කියලා හඳුන්වනවා. අර ශුද්ධ කුෂ්ඨ වලට ගැන මම විශේෂම කියන්න හේතුනේත් මේ කිටීබ ගැන සඳහන් කරන්න නූතනයේ බහුලවම තියෙනවා. අපිට ඊටාම සාර්ථක වෛද්‍ය ප්‍රතිකාර කළා සුවපත් කරන්න පුළුවන් රෝගී තත්ත්වයක් තමයි කිටීබ කියන තත්ත්වය. අනිත්යට මේ පැතිරෙනවද කියන ඒ වගේ රෝගයක් තියෙන කෙනෙක්ගෙන් තව කෙනෙක්ට මේ රෝගේ සම්ප්‍රේෂණ වෙනවද? ඔව්, සම්ප්‍රේෂණ වීම ගැන කතා කරනකොට සාමාන්‍යයෙන් චර්ම රෝග, කුෂ්ඨ රෝග කියන්නේ හැම වෙලේම සම්ප්‍රේෂණ වල රෝග තත්ත්වයන්. නමුත් මේ බෝ නොවන චර්ම රෝග, බෝ නොවන කුෂ්ඨ රෝග සම්ප්‍රේෂණය වීමේ ක්‍රමයක් තියෙනවා. බොහෝ වෙලාවට මේක ඇති වෙන්නේ ලේ වල ඇති වෙන විෂමතාවය. රක්තයේ විෂමතාවය තමයි බලපාන්නේ. අර අපි කියන්නේ ලේ නරක් වෙලා කියනවා. ලේ නරක් වෙලා කියනවා. ඒතකොට ලේ අපිරිසුදු වීම හැබැයි තවත් පුද්ගලයෙක්ගේ ඒ ආකාරයටම තිබ්බොත් අන්න එතකොට සම්ප්‍රේෂණය වීම ප්‍රවණතාවය වැඩි. දැන් මගේ ප්‍රතිකාර ගන්න එනවා එකම පවුලේ සැමියා සහ බිරිඳ දරුවන්. එතකොට සැමියාට තියෙනවා පවුලේ අනිත් කාටවත් නැහැ. සම්ප්‍රේෂණය වෙනවා නම් සම්ප්‍රේෂණය වෙනවා පළවෙනි කෙනා බිරිඳ. ඇයට නැහැ. ඒ කියන්නේ ඇයගේ ලේ වල අපිරිසුතාවයක් නැහැ, මෙයාගේ ලේ අපිරිසුතාවයක් තිබ්බට. ඒ හින්දා ඒක සම්ප්‍රේෂණය වීම හැමෝටම සමානයි කියලා කියන්න බෑ. පැතිරීම හැමෝටම සමානයි කියලා කියන්න බෑ. සහ එහෙම හැම රෝගයක් තියෙන කෙනෙක් අවුවට යන්නේ නැතිව දූවිලට යන්නේ නැතිව විශේෂයෙන් පරිස්සම් වෙන්න ඕනේද? ටිකක් වැඩිපුර එයාගේ ජීවිතයේ දවස ගත කරනකොට සැරකිලිමත් වෙන්න ඕනේද? ඔව්. මේ කොහොමත් චර්ම රෝගවලදී, කුෂ්ඨ රෝගවලදී පිරිසුදුකම කියන එක තාම ප්‍රධානයි. හැබැයි පිරිසුදුකමෙන්ම මේ රෝග සුවපත් කරන්න බෑ. මොකද මේක තියෙන්නේ ශරීර අභ්‍යන්තරේ. ඒතකොට සමහර අය බාහිර වශයෙන් නොඑක් සබන් වර්ග පාවිච්චි කරනවා, බාහිර වශයෙන් නොඑක් ක්‍රීම් වර්ග පාවිච්චි කරනවා, බාහිර වශයෙන් ඉන්න පරිසරය වෙනස් කරනවා. ඒවා හොඳයි, ඒවා කරන්න ඕනි. නමුත් අභ්‍යන්තර ප්‍රතිකාර නැතුව, ශරීරයේ අභ්‍යන්තරයෙන් මේ රෝග බැහැර කරන්නේ නැතුව, බාහිර ප්‍රතිකාර වලින් පමණක් සහ බාහිර හැසිරීම් රටාව වෙනස් කළ පමණින්ම චර්ම රෝග, කුෂ්ඨ රෝග සනීප කරන්න ගොඩක් වෙලාවට අපහසුයි. ඉතින් අපි ප්‍රතිකාර කරනකොට නිතරම ඔහුට නුසුදුසු ඇවතුම් පැවතුම් සහ ආහාර පාන හඳුන්වා දෙනවා. හැබැයි ඒ අභ්‍යන්තර ප්‍රතිකාර සමගම අභ්‍යන්තර ප්‍රතිකාර මූලික වෙනකොට අර බාහිර ප්‍රතිකාරයෙන් ගන්න හැම දෙයක්ම ඊටාම වැඩි ප්‍රයෝජනයක් ගන්න පුළුවන් රෝගියාට. දැන් අපි සමහරකට දකිනවා අතේ ආවොත් ඒ වගේ තත්වයක් හොඳ කරලා පස්සේ සමහරකට කකුලෙන් කියන්නේ වෙන තැනකින් පිට දානවා කියලා කියන්නේ. එහෙම වෙන්නේ නැහැ. ඔව්, අන්නේ පිට දැමීම ඊටාම වැදගත්. බොහෝ අය ප්‍රතිකාර ගන්නත් බය වෙන්නේ. අත්‍තරම ආයුර්වේදී ප්‍රතිකාර ගන්නත් බය වෙනවා පිට දැමීමට බයයි. හැබැයි ඒ හොඳ වුණොත් ඔලුවට ගහනවා, ඔලුවට කැපෙනවා කියනවා. ඒක සුව කිරීමේ ක්‍රමවේදයක් තියෙනවා. දැන් අපි බාහිර වශයෙන් මොනවා හරි ගල්වලා
බාහිර වශයෙන් ඒක දැන් අතේ ආවේකට අතෙන් පිටින් අපි මොකක් හරි ක්‍රීම් එකක් ගන්නවා. එහෙම නැත්නම් මොනවා හරි ආයුර්වේද ලේපයක් ගන්නවා. එතකොට වෙන්නේ මොකක්ද? දැන් මේ ශරීරය උත්සාහ කරන්නේම ශරීරයේ යම්කිසි විස කොටසක් එළියට දාන්නනේ. බාහිරට එවන්න උත්සාහ කරන්නේ. එතකොට අපි ඒක අපේ ඌමනාව මත බාහිරින් මොනවා හරි ගාලා යටපත් කරනවා. එතකොට ඒක ශරීරයේ යන්න දිහාවක් නැහැ. යන්න තියෙන එකම තැනයි. මොකද්ද යන්න තියෙන තැන? හැමෙන් පිට වෙන්න නැති ඕනෑම විසක් පිට වෙන්න පුළුවන් වග්ගොඩ දෙක කරා මුත්‍රාශය. එතනින් ගියේ නැත්නම් හැමේ තවත් තැනකින් එන්න පටන් ගන්නවා. ඉතින් එහෙනම් බාහිර ප්‍රතිකාර කියන එක අපි එකපාරම අනුමත කරන්නේ නැහැ. නමුත් මුල්ම අවස්ථාවේදී විස බීජයක් වෛරස් එකක් මොනවා හරි ෆංගස් එකක් වගේ දෙයක් හින්දා චර්ම රෝගයක් ඇති වෙනවා නම් බාහිර ප්‍රතිකාර කරන්න. ඒකට අපේ බාධාවක් නැහැ. හැබැයි ඒ නිතර කරනකොට දිගින් දිගටම කරනකොටත් මේක සුවපත් වෙන්නේ නැත්තම් නැවත වෙන තැන් වලින් හට ගන්නවා නම් එතනින්ම හට ගන්නවා නම් තියෙන තත්ත්වය තීව්‍ර වෙනවා නම් අනිවාර්යයෙන්ම ආයුර්වේදික ප්‍රතිකාර වලට යා යුතුයි. එතකොට අපි අභ්‍යන්තර ප්‍රතිකාරය යොදලා ඉවරලා ශරීර අභ්‍යන්තරයේ මේකට හේතු වෙන කාරණේ බැහැර කරපුවම අර බාහිර වශයෙන් අපිට කරන්න ඕන දේවල් ලොකු අතිවිශේෂ තත්ත්වයක් වෙන්නේ නැහැ. ඒකට සමහර බයනේ මේ ආයුර්වේද ප්‍රතිකර්ම කරනකොට වැඩි වෙලා අඩු වෙනවා කියලා කියනවා. ඒ තත්ත්වය මොකක්ද? ඔව් දැන් මගෙන් ඒ වගේ ප්‍රතිකාර ගන්න අය බොහෝ අය ඉන්නවා. වැඩි වෙලා අඩු නොවෙන්න ගිහිල්ලා අවුරුදු ගාණක් දුක් විඳලා තියෙනවා. ඒ වැඩි වෙලා අඩු වෙනවා කියලා කියන්නේ මොකක්ද වෙන්නේ? ඒක තමයි කියන්නේ. දැන් ඒගොල්ලන් වැඩි වෙලා අඩු වෙන එකට බයේ ඒගොල්ලන් අවුරුදු ගාණක් දුක් විඳලා තියෙනවා. වැඩි වෙන්නේ නැතුව ඒගොල්ලන් හැම වෙලේම යටපත් කරනවා. වැඩි වෙලා අඩු වෙනවා කියන එකේ තේරුම තමයි මේ විෂ කොටස ශරීරයෙන් බැහැර කිරීමේ එකම ක්‍රමය හැම තමයි යොදාගන්නේ. එතකොට අපි බෙහෙත් දෙනකොට හැමෙන් මේක පිට දානවා. හැබැයි අපි නවීනේ දැන් මොකද මේ තියෙන සමාජයේ ඉතාම කාර්යබහුලයි. මිනිස්සු හැම වෙලේම අධික වැඩවල ඉන්නේ. ඒතකොට මේක වැඩි වෙලා තමන්ගේ දෛනික වැඩ කටයුතු බාධා වුණොත් එයාට විශාල ප්‍රශ්නයක්. ගෙදරට ඉන්න බෑනේ. බෑ. ඉතින් අපේ ප්‍රතිකාරවලදී අපි ඒ හැමෙන් පිටවන විස කොටස බැහැරකරනද හැම තෝරා ගන්නේ නැතුව අපිට තවත් බැහැර කරන්න පුළුවන් ක්‍රම ශ්‍රාවීය සහ බහිශ්‍රාවීය කොටස්. මල, මුත්‍රා, දහඩිය, සෙම්, සොටු හරහා අපි ඒ විස කොටස් පිට කරනවා. ఔෂධ මාර්ගයෙන්. එතකොට අර වැඩි වෙලා අඩු වෙනවයි කියන එක ගොඩක් දරුණු තත්ත්වයට යන්නේ නැහැ. හැබැයි වැඩි වෙලා අඩු වෙනවා කියන වචනෙට බයි. අපි මේ ප්‍රතිකාර වලට යොමුනේ නැත්නම් හැමදාම ඔහු රෝගියෙක්. ටික කාලයකට හරි වැඩි වෙලා මේක සනීප වුණොත් එතනින් එහාට ඔහු නිරෝගී පුද්ගලයෙක් බවටපත් වෙනවා. ඉතින් ඒකට බය වෙන්න එපා. ඒක සාමාන්‍ය හුදු වචනයක් පමණයි. ඒකට අපිට ඕනාතරම් ක්‍රම තියෙනවා. එහෙම නොවි ප්‍රතිකාර කළ සනීප කරන්න. හොඳයි මේ ආයුර්වේද වෛද්‍යවරයෙක් එක කතා කරනකොට ගොඩක් අය කැමතියි. හැබැයි යොමු වෙන දිනේ හිතේ යම් ප්‍රශ්න නිසා තමයි මේ ප්‍රතිකර්ම වලට යොමු වෙන්නේ නැත්තේ. ඒ සැකය දුරු කරගත්තට පස්සේ සුව කරගන්න පුළුවන් නිරෝගී තත්ත්වය. හැබැයි දැන් ආසාත්මිකතා විවිධ හේතු මත ඇලර්ජිස් වලටත් මේක වෙනවනේ. එහෙම නැතුව මේක తాවකාලික තත්ත්වයක්ද දීර්ඝකාලීන රෝගී තත්ත්වයක්ද කියලා හරියටම තීරණය කරගන්නේ කොහොමද? ඔව් එතනදී අපිට ඉතාම සරල ක්‍රමයක් භාවිත කරන්න පුළුවන්. මම අර මුලින් කිව්ව විදිහට චර්ම රෝගයක් ඇවිල්ලා සතියක් දෙකක් නම් සුමානයක් දෙකක් නම් හැම කසනවා නම් අපි බාහිර ප්‍රතිකාරයක් පාවිච්චි කරනවා. අපිට බටහිර වෛද්‍ය ප්‍රතිකාර උනත් ගන්න පුළුවන්. හැබැයි ඒක නැවත එනවා නම් ඒක එතනින් නැත්නම් වෙනත් තැනකින් නැවත එනවා නම් කසන ගතිය එන්නේ වැඩි වෙනවා නම් අපි අනිවාර්යයෙන්ම ඒ බාහිර ප්‍රතිකාර නවත්තන්න ඕනේ. අන්න එතකොට අපිට තීරණය කරන්න පුළුවන් මේකට බාහිර ප්‍රතිකාර දිගටම කරලා වැඩක් නැහැ. අපිට අභ්‍යන්තර ප්‍රතිකාර කරොත් තමයි මේක සාර්ථක වෙන්නේ කියන එක. එතකොට ආයුර්වේද වෛද්‍යවරයෙක් හම්බෙන්න අපි මගේ ළඟට આવොත් මම නාඩි පරීක්ෂාවක් කරනවා, රෝග ලක්ෂණ පරීක්ෂාවක් කරනවා. ඒකල රෝග මූලය හොයාගෙන ඉවරලා මේක නැවත හට ගන්න, ශරීරයේ පැතිරෙන්න, එහෙම නැත්නම් තියෙන එක තවත් තීව්‍ර තත්ත්වයකටපත් වෙන්න හේතුව මොකද්ද කියලා හොයාලා බලලා මූලික රෝගයට ප්‍රතිකාර කරනවා. අපි අහලා තියෙනවා මේ රෝගෙට නෙමෙයි රෝග මූලයට ප්‍රතිකර්ම කරන්න කියලා ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ. සමහරු බයයි කසාය වර්ග තියෙනවා, අරිෂ්ඨ වර්ග තියෙනවා. දැන් කාලයක් පිව්වට පස්සේ වකුගඩු සවුත් වේද දන්නේ. එක මත තියෙනවනේ ලී ආයුර්වේද වෛද්‍යතුමා. මොකද ඒ ගැන කියන්නේ? ඔව් එතනදී බොහෝ අයට තියෙන විශාල ප්‍රශ්න තමයි බොහෝ වෙලාවට අපේ ප්‍රතිකාර ගන්නකොට සෙම වැඩි වෙන අවස්ථාවක් තියෙනවා. ඇදුම වැඩි වෙන අවස්ථාවක් තියෙනවා. ඊළඟට මේ වකුගඩු කතාව නම් ඇත්තටම සම්පූර්ණ අසත්‍යයක්. එහෙම දෙයක් කොහොම වෙන්නේ නැහැ. මොකද වෙන්න තියෙන ප්‍රධානම හේතුව තමයි අපි හැම වෙලෙම චර්මයේ පිට වෙන විස කොයි වෙලාවකවත් නවත්තන්නේ නැහැ. නැවතුවොත් තමයි වකුගඩු වලට යන්නේ. එහෙම නැතුව වකුගඩු වලට යන්නේ නැහැ. ඒක හානියක් නැහැ. මම අවුරුදු තාම දරුණු චර්ම රෝග තියෙන දරුවන්ට පවා වසරක් විතර ප්‍රතිකාර කරපුවා තියෙන තාම දරුණු තත්ත්වයකට. ඉතින් ඒ වගේ කිසිම එහෙම හානියක් නැහැ. අපි වසර ගණනාවක් ප්‍රතිකාර කරනවා. මගේ පියා, මගේ සීයා මේ ප්‍රතිකාර කරන් යනවා. ඉතින් ඒ වගේ හානියක් සිද්ධ වෙලා නැහැ. කවදාකවත් එහෙම දෙයක් ඇති වෙන්නේ නැහැ. නමුත් මේ සෙම වැඩිවීම, ඇදවීම වැඩිවීම යම් අයට සිද්ධ වෙන්න පුළුවන්. හැබැයි එයත් මම අර කිව්ව විදිහටම අපි මේ බාහිර වශයෙන් මෙයාට ඇති වෙන අසාත්මිකතාව මොනවාද කියලා හඳුනාගෙන ප්‍රතිකාර කරන්නේ. රෝගියා ආවට පස්සේ රෝගියාට නිකම්ම බෙහෙත් ටික දීලා ඉවරලා මේක ඔයා බොන්න කියලා අපි පිටත් කරන්නේ නැහැ. රෝගියාගේ මුල සිට අග දක්වා රෝගී ඉතිහාසය පවා හරියට විමසලා බලනවා. ඒතර එයා සෙම් කෝප රෝගී තත්වයක නම් එයාට මේ හතිය පෙනාලු ආශ්‍රිතව යම්කිසි ආසාදනයක් තියෙනවා නම්
අපි අනිවාර්යයෙන්ම ඒවට සුදුසු ඖෂධ යොදනවා. ඔව් අර සෙමටත් දත කුෂ්ඨ වෙනවා කියලා කියනවනේ. ඔව් ඔව්. ඒ කියන්නේ එතනදි වෙන්නේ මෙහෙමයි. දැන් සාමාන්‍යයෙන් ශරීරයේ ලේ විෂ වුණාට පස්සේ ඒ ලේ විෂ සහිත ලේ පාලනය කරන රක්තය පාලනය කරන්න හැම වෙලේම පිටට සෙම තමයි. ඉතින් මම නිතරම කියන දේ තමයි සෙම කියන්නේ රටක ඉන්න ආරක්ෂක හමුදාව වගේ. ඒගොල්ලන් නිකන් ඉන්න වෙලාවට පැත්තකටලා ඉන්නවා. ශරීරයේ ලේ විෂ වුණ ගමන්ම ඒගොල්ලන් ක්‍රියාත්මක වෙනවා. ඒ වගේ ලේ විෂ වුණ ගමන්ම සෙම වැඩි වෙනවා. ඒතකොට අපි ඒ රෝගීන් හඳුනා ගන්නවා. හඳුනාගෙන අපේ තියෙන ඉතාම වටිනා ඖෂධ වර්ග මේවට යොදන්න පුළුවන් වෙනම. ඉතින් මම ප්‍රතිකාර කරනකොට මෙතනදී විශේෂ ප්‍රතිකාර ක්‍රමයක් අපේ තියෙනවා. මොකද අපි චර්ම රෝගියෙක් ආවයි කියලා චර්ම රෝගෙට විතරක් ප්‍රතිකාර කරලා නිකන් ඉන්නේ නැහැ. ඔහුගේ අනිත් රෝගات හැම දෙයක් ගැනම හොයලා බලලා අපි බෙහෙත් පන්තියක් දෙන්නේ, බෙහෙත් කෝස් එකක් දෙන්නේ. එතකොට ඔය වැඩි වෙන අඩු වෙන ඒවා හැම එකකටම උත්තර එතන තියෙනවා. ඒක විරේකකින් පටන් අරගෙන ඔව් සමහර වෙලාවට සංශෝධන ප්‍රතිකාරයක් පටන් ගන්නවා, සමහරකි විරේකකින් පටන් ගන්නවා. ඒ ආදි වශයෙන් නොඑක් ක්‍රම භාවිතා කරනවා. සහ ඒකේ අතුරු ආබාධ ඇති වෙන්න ඉඩ කඩ තියෙන්නේ නැහැ. දැන් උදාහරණයක් විදියට චර්ම රෝගියෙක් බොහෝ වෙලාවට සමහරට ආහාර දිරවීම දුර්වල වෙලා ඔහු ශරීරයේ පෝෂණය අතින් දුර්වලලා ඉන්න පුළුවන්. ඒතර පෝෂණය නංවා සිටීම අපේ වැදගත් කර්තව්‍යයක්. නිකම්ම චර්ම රෝගී සනීප කරන්න බෑ. ඔහු පෝෂණය හොඳට තියෙන්න ඕනේ. එහෙම තමයි එතුළු තමයි ඔහුට පුළුවන් ප්‍රතිශක්තියකට මුහුණ දෙන්න. ඒතර පෝෂණය නංවනවා. ඒත් එක්කම එයාට ඒකින් ඇති වෙන අතුරු ආබාධ හැම එකකම ප්‍රතිකාර කරනවා. ඒ ක්‍රමය තමයි අපේ සාර්ථක වීමට හේතුව මේ චර්ම රෝග සුවපත් කරන්නේ. සමහර සමේ රෝග බෝ වෙනමනේ. ඒක හඳුනගන්නේ කොහොමද? ඔව් එතනදී මෙහෙමයි. අපිට පුළුවන් චර්ම රෝග ප්‍රභේද කරගන්න. බෝ වන චර්ම රෝග වෙනම තියෙනවා, බෝ නොවන චර්ම රෝග වෙනම තියෙනවා. රෝගියා නාඩි පරීක්ෂාවක්, රෝග ලක්ෂණ පරීක්ෂාවක් කරපු ගමන් ඊටාම පැහැදිලිව හඳුනා ගන්න පුළුවන් මේක බෝ නොවන චර්ම රෝගයද, බෝ වන චර්ම රෝගයද කියලා හඳුනා ගන්න පුළුවන්. ඒතර බෝ නොවන චර්ම රෝගයක් නම් අපි ප්‍රතිකාර පටන් ගන්නවා. බෝ වන ගණේ චර්ම රෝගයක් නම් අපිට වෙනත් ක්‍රම අපිට යොදා ගන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. සහ මේ ඔය හැමේ රෝග තියෙන විශේෂයෙන් දත කුෂ්ඨ වගේ තියෙන අය කියන සාවි දැකලා තියෙනවා අර ලේ එනකන් කසන්න පුළුවන්. එතන කැසීමක් ඇති වෙනවා. ඒ එහෙම වෙන්නේ ඇයි? ඔව් එතනදී කරන්නේ ශරීරයේ තියෙන යම්කිසි විස කොටසක් චර්මයෙන් එළියට දාන්න තමයි උත්සාහ කරන්නේ. දැන් නූතනයේ බහුලවම තියෙන ඔය කසන චර්ම රෝගයක් තමයි ඒකට සාමාන්‍ය විවහාරයේ භාවිත කරන ප්‍රීතිකසානා කියලා. ඒකේ කසන්න සුවයක් ගන්න රෝගියාට. කසන්න සනීපයි. එතකොට මෙයා කරන්නේ හැමෙන් මේ පිට වෙන විස යන්න මාධ්‍යයක් හොයනවා. මාධ්‍ය හැම කියලා ගත්තා දැන් හැමෙන් පිට කරන්න අමාරුයි. එතන තුවාල කරගන්න ඕනේ. ඉතින් රෝගියාට නිරන්තරයෙන්ම එතන ඇති කරනවා වේදනාවක් කැසීමක්. ඒක රෝගියා වේගයෙන් කසනකොට එතනින් ස්‍රාව ගලනවා. ස්‍රාව ගලලා ඒක පිට වෙනවා. ඉතින් අපි කරන්නේ ඒතර මෙතනදී අර ස්‍රාව ගලලා පිට වෙන තැන එකපාරම සනීප කරන්නේ නැහැ. ඒක බාහිර වශයෙන් එන විස බීජ වලින් ආරක්ෂා කරගෙන යම්කිසි ප්‍රතිකර්ම යොදනවා. නමුත් අභ්‍යන්තර ප්‍රතිකාර කිරීම තුළින් අර ලේවල විෂවීම අඩු කරනකොට අර කැසීම සාමාන්‍ය තත්ත්වයටපත් වෙලා ලේ විෂවීම නැති වෙන්න කසන එක අඩු වෙනවා. හා. අයිඩොත්තම දැන් සමහර වෙලාවට තව ප්‍රධාන රෝගී තත්ත්ව ප්‍රෙෂර් ඒ වගේ තත්ත්ව තියෙනවානේ. ආම වාතය. ඒ වගේ රෝගී තත්ත්ව තියෙන කෙනෙක් ඒ රෝගී තත්ත්වට ප්‍රතිකාර කරන ගමන් මේ රෝගී තත්ත්වට ප්‍රතිකාර කරන්න පුළුවන්ද? දෙකම ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව කෙරෙන්න ඕනේද කොහොමද? ඔව් එතන ඒක ඉතාම වැදගත් ප්‍රශ්නයක්. මොකද දැන් බොහෝ අය උතනත් බියට කාරණයක් තියෙනවා. දැන් ප්‍රෙෂර් එක තියෙනවා. ඊළඟට කොලෙස්ටරෝල් තියෙනවා. සමහර වෙලාවට දියවැඩියාව තියෙනවා. එවැනි ඒවට ප්‍රතිකාර ගන්නවා. ප්‍රතිකාර ගන්නා ගමන් අපේ ප්‍රතිකාර ගන්න පුළුවන්ද කියන එක. මම කිව්වා අර මුලින්ම අපි රෝගියෙකුට ප්‍රතිකාර කරනකොට නිකම්ම ප්‍රතිකාර කරන්නේ නැහැ. ඔහුගේ සියලුම විස්තර අපි ලබා ගන්නවා. ඔහුට කවදද ඔපරේෂන් සත්කමක් කරලා තියෙනවද? ඔහු මොනවද ගන්න ඖෂධ? ඒතර අපේ ඖෂධ කිසිම හේතුවකින් අර ඖෂධ වලට එක ප්‍රතික්‍රියා කරන්නේ නැති ඖෂධ තමයි අපි ලබා දෙන්නේ. එහෙනම් ඒකට බය වෙන්න ඕනි නෑ. කිසිම ආකාරයකින් අර ගන්න ඖෂධ අපි නවත්තන්නේ නෑ. ඒවා අවශ්‍යව ක්‍රමානුකූලව ලබා දෙනවා. අවශ්‍යව ක්‍රමානුකූලව නවත්තනවා. එහෙනම් මේ ඖෂධ සිංහල බෙහෙත් ආයුර්වේදීය බෙහෙත් ගත්තට මේවා 100% ස්වභාවික ඖෂධ වර්ග. මේවා ගත්තයි කියලා අර බටහිර ඖෂධ පාවිච්චි කිරීම ඒට කිසියෙත් බාධාවක් නෑ. අර මම මුලින්ම කතා කළා වගේ හැම ලෙඩක් කියන්නේ හිතේ ලෙඩක් බවට පත් වෙනවනේ. මානසික රෝගී තත්වයකට පත් වෙන්න තරම් සමහර පීඩාව විඳිනවා. එහෙමයි මුණ ගැහිලා ඇති වුණ තරම්. අනිවාර්යයෙන්ම මට ඔබ කියනකොට මේ ගැන කතා කරන්න හිතුණා මුලින්ම. නමුත් හඳුන්වා දීමෙන්ද මම පොඩ්ඩක් ඒක පස්සට ගත්තා. ඇත්තට මෙතන වෙන කාරණේ මේමයි. චර්ම රෝගයේදී ලේ විෂ වීම සිද්ධ වෙන්නේ. එතකොට මේ කාලේ උෂ්ණාධිකයි. එතකොට සමහර රෝගියා උෂ්ණාධික ආහාර ගන්නවා වෙන්න පුළුවන්. එතකොට විෂ සහිතලේ හැම වෙලේම උෂ්ණෙත් එක ගමන් කරන්නේ උඩට ඉහළට. ඉහළට ගමන් කරන්න මොකද වෙන්නේ? ඔහුට මානසික වශයෙන් ප්‍රශ්නයක් තියෙනවා. එම රෝගීන් මානසික ආතතියෙන් පෙළෙනවා, ඉක්මනින් කෝප වෙනවා, සමහර සුළු දෙයකින් පවා දුක් වෙනවා, අඬන තත්ත්වයට පවාපත් වෙන්න ඉඩ තියෙනවා. එහෙනම් චර්ම රෝගියෙක් නිතරම මානසික රෝගියෙක් මානසික ආතතියටපත් වීම සාමාන්‍ය දෙයක්. ඒතර අපි අනිවාර්යයෙන්ම රෝගියාට ප්‍රතිකාර කරනකොට ඔහුගේ මානසික ආතති තත්ත්වය, මනසට බලපෑපු තත්ත්වය බැහැර කරන්න හැම වෙලෙම ප්‍රතිකාර කරනවා. ඒ කියන්නේ ඉහළට ගිය විස හැම වෙලෙම අදෝගත කරනවා, පහළට ගන්නවා. සහ උට මනස සංසුන් තියාගන්න පුළුවන් විදිහේ ක්‍රියාකාරකම් ගැන පැහැදිලි කිරීම ටිකක් හඳුනා දීම ටිකක් කරනවා.
එතකොට ඊටාම සාර්ථකව රෝගියාගේ ශක්තිවත් මනසෙන් අපිට මේ රෝගී සුවපත් කරන්න හොඳ මගක් පෑදෙනවා. අර ඔබතුමා කලින් සඳහන් කළා වගේ දැන් නිරෝගීකම ගැන අපි හිතන්න ඕනේ. අපි වැඩියෙන්ම සැලකිලිමත් වෙන්න ඕනේ ගැන. ඇවතුම් පැවතුම් විහරණ කොහොමද බලපෑම් කරන්නේ මේ රෝගී තත්ත්වයේදී? ඔව්. ඇවතුම් පැවතුම් ගැන කතා කරනකොට විශේෂයෙන්ම රෝගීන් බොහෝ වෙලාවට දන්නේ නැහැ මේකට නුසුසු දේ මොනවද? සුසු දේ මොනවද කියලා. එතකොට ඒක පොදුවේ මේ ඔක්කොටම එකම ඇවතුම් පැවතුම් පිළිපදින්න එකම අගුණාහාර පාන වළක්වන්න කියන එක අපි ඒ මතේ ඉන්නේ නැහැ. ඒක රෝගියාගේ රෝගයට වෙනස් වෙන්න පුළුවන්. අපි ප්‍රතිකාර ලබා දෙනකොට එදිනෙදා වැඩ කටයුතු වලට බාධාවක් නොවන විදිහට ఔෂධ භාවිතා කරන්න පුළුවන්. ඖෂධ පිටින් හොයන්න ඕනේ රෝගීන්ට. එම ඖෂධ සියල්ලම මගේ ප්‍රතිකාරවලදී මම ලබා දෙනවා. මේ ඖෂධ පැලෑටිම හොයාගෙන යන්න ඕනේ. තම්බන්න අවශ්‍ය නැහැ. ඒක විරලයින් හොයන්න. විරලයි හොයන්න බෑ. සමහර රෝගීන් දන්නේ නැහැ මේවා. ගොඩක් අය දන්නේ නැහැ. හින්දා ඔව් පැලෑටි වර්ග හඳුනන්නේ. වර්ග හඳුනන්නේ නැහැ. ඒ වරද්ද ගත්තොත් ප්‍රතිකාරය හරියන්නේ නැහැ. ඒ හින්දා අපි අවශ්‍ය දේවල් ඔක්කොම ටික අපි රෝගීන්ට ලබා දෙනවා. ඒ රෝගීන්ට ලබා දීම සමගම ඇවතුම් පැවතුම් සම්බන්ධයෙන් විශේෂ පත්‍රිකාවක් ඔවුන් වෙනුවෙන්ම ඇවතුම් පැවතුම් සම්බන්ධයෙන් විශේෂ පත්‍රිකාවක් ලබා දෙනවා. ඒතර ඒ ඇවතුම් පැවතුම් ටික රැකගෙන ලබා දෙන ඖෂධ එදිනදා වැඩ කටයුතු කරමින් ඒවට බාධා නොවන විදිහට භාවිතා කරන්න පුළුවන් විදිහට සකස් කරලා තියෙනවා. ඉතින් ඒක රෝගියාට ඊටාම ලොකු අස්වැසිල්ලක් මේ වත්මන් කාලය තුල. අපි සමහර වෙලාවට දැකලා තියෙනවා සිංහල බෙහෙත් බඩු කඩේකට ගිහිල්ලා තියෙන ලෙඩේ කියලා මොන හරි අරිස්ටයක් නැද්ද කසායක් නැද්ද තම්බල බොන්න කියලා අහලා ගන්න ඉන්නවා. ඒ ගැන මොකද කියන්නේ? ඒක ඉතින් මෙහෙමයි. දැන් වෛද්‍යවරු කියලා පිරිසක් බිහි වෙලා ඉන්නේ රෝගයක් ගැන හරියට නිරීක්ෂණය කරලා නිගමනයකට ඇවිල්ලා ප්‍රතිකාර කරන්නනේ. ඒතකොට රෝගියෙකුට බෑ තීරණය කරන්න Tamanට ඕනි දේ මොකක්ද කියලා. දැන් මම අද උදේ මේ වැඩසටහනේ උඩට එක මහත්මයෙක් මට කතා කරලා ඇහුවා වෛද්‍යතුමනි මට නස්නයක් දාන්න පුළුවන්ද කියලා. ඉතින් ඒතකොට මම කිව්වේ කවුද ඔබට නස්නේ දාන්න කිව්වේ? මගේ ඔළුවේ සෙම වේලිලා තියෙනවා මට නස්නයක් දාන්න ඕනි කියලා කියනවා. මම කියන්නේ එහෙම නෙමෙයි. වෛද්‍යවරයා තීරණය කරනවා මොකද්ද කළ යුතු ප්‍රතිකර්මය කියලා. වෛද්‍යවරයා තීරණය කරනවා මොකද්ද ගත යුතු ඖෂධය කියලා. ඒතර වෛද්‍යවරයෙක් ලියලා දුන්න වෛද්‍ය අනුදැනුම මත තමයි අපිට ගිහින් කඩේකින් ඖෂධයක් කරන් පාවිච්චි කරන්න පුළුවන්. සහ මේ භාවිත කරන ඕන කාලයක් තියෙනවා. කාලයක් තියෙනවා. මාත්‍රාවක් තියෙනවා. එහෙම වැරදි විදිහට ඖෂධ පාවිච්චි කරත් සිංහල අපේ ආයුර්වේද ඖෂධ වලින් ලොකු හානියක් වෙන්නේ නැහැ. නමුත් මේ රෝගයක් සුවපත් කරගන්න අපි ඒ ක්‍රමයට කරන්න බෑ. ඖෂධයක් වුණත් වැඩිපුර ඕනේ නැහැ. ඕන නැහැ. ඒකත් සමහර විටනවා මේ අර මේ ගස් කොළන් වලින් අරගෙන හදලා තියෙන්නේ ස්වභාවික පරිසරයෙන් ගත්ත දේවල් නිසා එහෙම කමක් නැහැ කියලා දීර්ඝ කාලිනව ගත්තට එහෙමනම් වෛද්‍යවරුත් එහෙම ලියලා දෙන්න එපා. බෑ එහෙම ලියලා දෙන්න නැහැ. මාත්‍රාව අනිවාර්යයෙන් වැදගත් වෙනවා. ගන්න ප්‍රමාණය අනිවාර්යයෙන් වැදගත් වෙනවා. සහ දරුවෝ ගැන හිතනකොට දරුවෝ අතර මොන වගේ සමය රෝග තත්ත්වයන් වැඩිපුර දකින්න පුළුවන්ද වෛද්‍යතුමනි? ඊටාම බහුලයි. දරුවන් අතර ඉතරාම බහුලයි. මොකද මේක සම්බන්ධයෙන් දෙමාපියෝ ගොඩක් දැනුවත් වීමක් නැහැ. දරුවන්ට කොහොමද දැනුවත් කමක් නැහැ. දරුවන් අතර මේක වැහුල වෙන ප්‍රධාන හේතුව තමයි මේ ගන්න නූතනයේ තියෙන රසායනික ද්‍රව්‍ය මිශ්‍ර ආහාර පාන. ඊළඟට ගොඩක් වෙලාවට මේක ජාන වලින් එන්නත් පුළුවන්. ඊළඟට නොඑක් සෙම් සහිත රෝග තියෙනවා. නොඑක් අජීර්ණාබාධ තියෙනවා. දැන් අම්ල පිත්ත වගේ රෝග තියෙනවා. ગેස්ට්‍රයිටිස් වගේ රෝග තියෙනවා. ඒ වගේ අජීර්ණාබාධ, අම්ල පිත්ත වගේ රෝග, රක්ත දූෂණය වීමේ රෝග, ඒවට කිසිම පිළිසරණක් පිළිවෙලක් කරන්නේ නැතුව ඒවා తాවකාලික යටපත් කිරීම තමයි බොහෝ වෙලාවට මේ දරුවන් චර්ම රෝග වලින් පෙළෙන ප්‍රධානම හේතුව වෙලා තියෙන්නේ. ඉතින් බහුලව මේක දරුවන්ට තියෙනවා. නමුත් දරුවන්ට තියෙනවා කියලා ගැටලුවක් නැහැ. මගේ ප්‍රතිකාර අපේ පාරම්පරික වෛද්‍ය ක්‍රමයේ ප්‍රතිකාර අවුරුදු 2 සිට පටන් ගන්නවා. අපිට එතන සිට දෙන්න පුළුවන්. ඊට කුඩා දරුවෙකුට උනත් දෙන්න පුළුවන් මව හරහා. මවගේ කිරි හරහා දෙන්න පුළුවන්. මවට දීලා දෙන්න පුළුවන්. ඉතින් ඒ හින්දා එවැනි ප්‍රතිකාර ක්‍රම රාශියක් තියෙනවා. ඉතින් දරුවන්ට කියලා බය වෙන්න දෙන්න දරුවන්ට බහුලව තියෙනවා. බහුලව තියෙනවා කියලා මේවා తాවකාලිකව යටපත් කරගෙන ඉන්න එපා. අපේ ප්‍රතිකාර ඉතාම සාර්ථකයි. දරුවන් වෙනුවෙන් විශේෂයෙන් සකස් කරපු ප්‍රතිකාර අපි ගාව තියෙනවා. දැන් හිතේ තියෙන අදහසක් එක්ක කතා කරලා ප්‍රශ්න විසඳුම් ලබා ගන්න පුළුවන්. හැම රෝග සුවපත් කරගන්න අපි ආරාධනා කරමු. ඒ විතරක් නෙමෙයි තව ඕනම රෝගී තත්යකට බෙහෙත් ප්‍රතිකාර කරනවා. සර්වාංග රෝග කියන්නේ අනිත් බොහෝ ඕන රෝග වලට ප්‍රතිකාර කරනවා. සහ එහා සම්බන්ධ සාකච්ඡා YouTube channel එකෙන් බලන්න පුළුවන්. හොඳයි. ඔබට ඒ වෙනුවෙන් ආරාධනා කරමින් අපි මේ කතා බහට සමු දෙනවා. ඔබතුමාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන අයබෝවන්.